අයිබෝන් හැමෝටම ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ගොඩක් කට්ටිය අමාරුයි කියලා කියන මේ වගේ සරල ඔලිම්පියාඩ් ගණන් කොහොමද කෙටි ක්‍රමයකින් හදාගන්නේ කියලා. ඔයාලා මගේ වීඩියෝ එක බලන්න කලින් විනාඩි 5ක් විතර අරගෙන කොළ කෑල්ලක මේ ගාන ඔයාලට හදන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි මේ ගාන දිහා පොඩ්ඩක් බැලුවොත් මේ 2023 වර්ගය, 2022 වර්ගය, 2024 වර්ගය ඔය වගේ ලොකු සංඛ්‍යාවල වර්ග සංඛ්‍යා අරගෙන අපි මේ ගාන හදන්න ගියොත් අපි අනිවාර්යෙන් අමාරු වෙනවා. මොකද මේ ගාන ඒ විදිහට ඇතුත් ගොඩක් සංකීර්ණ ගානක් එනවා. අපි බලමු මේ ගාන කොහොමද ලේසි ක්‍රමයකින් හදාගන්නේ කියලා. අපි මුලින්ම මේ 2023ට x කියලා අකුරක් ආදේශ කරගමු. 2023 සමානයි x නම් කියලා ආදේශයක් අපි ගමු. එතකොට 2023 x නම් x වල වර්ගය ධන 1 කියලා අපිට ලවයේ ලියන්න පුළුවන්. එතකොට අපි කොහොමද හරය හදාගන්නේ? 2023 එකක් අඩු වෙලා තමයි 2022 හැදෙන්නේ. එතකොට අපි x ගෙන් එකක් අඩු කරලා සම්පූර්ණ වර්ගයක් දැම්මම 2022 වර්ගය අපිට හදාගන්න පුළුවන්. ඒ වගේ තමයි 2024. 2024 කියන්නේ 2023ට එකක් එකතු වෙලා. එතකොට x ධන එකේ සම්පූර්ණ වර්ගය විදිහට ගත්තොත් අපිට 2024 මේ විදිහට ලියන්න පුළුවන්. අපි මේ ලවය ඒ විදිහටම ආපහු මෙතන ලියනවා. x වර්ගය ධන 1. ඊට පස්සේ අපි දන්නවා කොහොමද මේ වර්ගායිතයක් සුළු කරගන්න කෙටි ක්‍රමයක් අපි දන්නවා. ඒක අපි 10 වසරේදී ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි පළවෙනි පදේ වර්ගය ඉස්සරලම ලියන. එතකොට x වර්ගය දෙවෙනියට ලියන්නේ මේ තියෙන පද දෙකේ ගුණිතයෙහි දෙගුණය. එතකොට x ඍණ 1කින් ගුණ කරපුවාම ඍණ x. ඍණ x 2කින් ගුණ කරපුවාම ඍණ 2x. අපි අන්තිමට ලියන්නේ අවසාන සංඛ්‍යාවේ වර්ගය. එතකොට ඍණ 1 වර්ගය ධන 1. ධන ලකුණු දැම්මා. අර විදිහමයි මේ වර්ගායිතත් අපි මේ විදිහට කෙටි ක්‍රමයෙන් සුළු කරගමු. එතකොට x වර්ගය ධන 2x ධන 1. දැන් අපිට පේනවා මේ ධන 2x ට මේ ඍණ 2x අපිට ඔහොම කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව සුළු කරලා බලමු. අපි ලවය ඒ විදිහටම ආපහු ලියන්න. හරය x වර්ගය දෙකක් තියෙනවා. එතකොට 2x වර්ගය ධන 2. අපිට මේ හරය පේනව නේද ලස්සන පොදු සාධක. මොකද්ද? ඒ තමයි 2. අපි මේ 2 එළියට ගමු. ඊට කලින් අපි ලවය ඒ විදිහටම ලියනවා. පොදු සාධකයේ එළියට අරගෙන අපි මේ විදිහට ලියනවා. එතකොටත් එන්නේ x වර්ගය ධන 1. මෙතනත් x වර්ගය ධන 1ක් තියෙනවා. අපි මේ x වර්ගය ධන 1ට පල්ලෙහා තියෙන x වර්ගය ධන 1 කපලා ඉවත් කරලා එකක් දාගන්නවා. ඊට පස්සේ අවසාන පිළිතුර විදිහට අපිට ලැබෙන්නේ භාගය. මේ විශාල සුළු කිරීමෙහි අන්තිම පිළිතුර උනේ භාගය. සරල කෙටි ක්‍රමයකින් මේ වගේ අමාරු ඔලිම්පියාඩ් මැත්ස් ගණන් හදාගන්නේ මේ විදිහට. තවත් දවසක මේ වගේ ලස්සන ගානකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.